මිත්‍රවරුනි දවසෙන් දවස මගේ හදවත මහා වූයේ වේලි වේලි තිබෙනවා. මේ රටේ ජීවත් වන ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව මේ රටේ සියලුම දෙනාට මේ සජිත් ප්‍රේමදාස කටට දෙන්න කටයුතු කරනවා. කිසිදාක පොදු ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා කටට ගන්නට මේ සජිත් ප්‍රේමදාස පැකිලෙන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ලෝකේම නම්බර 1 ගෝත්‍රික රට ශ්‍රී ලංකාව බවට අපි පත් කරන්නට ඕන. ඉදිරියට යන දිනන රට අපි අනිවාර්යෙන්ම විනාශ මුඛයේ කරාගෙන යනවා. මටත් ඇට දෙක තියෙනවා ගරු කතානායකතුමනි. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් කපන්න. මේ මහින්ද රාජපක්ෂ ජනතාවගේ සල්ලි හොරකම් කළා කියන එක මේ ජනතාව සක්සුදක්ෂේ පැහැදිලි කරලා අපි අත්‍යවශ්‍ය දෙයට ජනතාවට කොකා පෙන්වන්න හදනවා. ජනතාව රවට්ටන්න. මම මව්බිමට කටට තියලා නෑ. මගේ ජනතාවට කටට තියලා නෑ. හැබැයි ද්‍රෝහි නුනුමිනියට වඩා ද්‍රෝහිකම් කරපු අපිට තමයි මේ අය ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්නේ. මේ විදේශ බලවේග ඉදිරියේ මගේ කොන්ද නැති නිසා, මේ අය ඉදිරියේ ධනි වැටුණු නිසා, එදා ත්‍රස්තවාදයට ආයුධ ගන්න වියදම් කළ මුදල් මේ රටේ ජනතාවගේ නිසා අද මගේ චරිත ඝාතනය කරනවා. අද අපි ආරම්භ කරන්නේ මේ රටට කටට දෙන ගමනක් කියන එක බොහොම පැහැදිලිව සමුන්නාන්සලට මතක් කරන්න ඕනේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මහින්ද රාජපක්ෂගේ පීඨයි.